हाय गाइस සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම මේ රැඳෙන්නේ නීලෙන් අනෝ YouTube channel එක වෙතින් ගෙනෙනු ලබන ඉතාමත් වැදගත් වීඩියෝ එකක් සමගින්. ඉතින් අවසන් වන තෙක් නරඹන්න එකතු වෙන්න ආරාධනා කරමින් අද දවසේ කතා කරන්නේ ලෝකයේ වැඩි පිරිසක් Tamanගේ බිස්නස් එක ප්‍රවර්ධනය කරන්න තෝරාගන්න විශේෂ මාධ්‍යයක් වන Facebook page එකට අපේ බිස්නස් item ඉතාමත් නිවැරදිව අප්ලෝඩ් කරන්නේ කොහොමද යන්න A to Z කතා කරන වීඩියෝ එක සමගින් අපි මේ වීඩියෝ එකට ගිහින් සියල්ල කතා කරමු. හායි ගයිස් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද දවසේදී මගේ YouTube channel එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බිස්නස් එකක් කරනවා නම් ඒ කියන්නේ ඔන්ලයින් බිස්නස් එකක් කරන පුළුවන් තම මොනම ආකාරයකින් බිස්නස් එකක් කරනවා නම් ඒ බිස්නස් එකට අදාළ ෆොටෝ කිහිපයක් අරගෙන ඒ ෆොටෝ කොහොමද තමන්ගේ Facebook page එකේ නිවැරදිව අප්ලෝඩ් කරන්නේ කොහොමද කියලා තමයි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මම මුලින්ම යනවා මගේ WhatsApp channel එකට ගිහිල්ලා මම මුලින්ම කරගන්නවා මගේ ෆොටෝ ටික ගැලරියට අප්ලෝඩ් කරගන්නවා. ඒ වගේ ඔබත් ඔබේ ෆෝන් එකේ WhatsApp channel එකක් වෙන්න පුළුවන් නැත්නම් WhatsApp group එකක් වෙන්න පුළුවන් Telegram එකක් වෙන්න පුළුවන් මොකේම හරි තියෙන ෆොටෝ ටික මුලින්ම අප්ලෝඩ් කරගන්න තමන්ගේ ගැලරියට. අප්ලෝඩ් කරගෙන ඉවර වෙලා ඒ ෆොටෝ වලට අදාළම වෙන විදිහේ සම ඩිස්ක්‍රිප්ෂන් එකකුත් හදාගන්න. ඒ අනුව මගේ මේ WhatsApp channel එකේ තියෙන ෆොටෝස් මෙන්න මේ ආකාරයෙන්ම සේව් කරගන්නවා මගේ ගැලරියට. සේව් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ මම හදාගත්ත මගේ ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන කාන්තාවන් සහ පිරිමි නිමේතුම් මන්දිරයේ සිටුවැය කියන්නේ මගේ Facebook page එකේ නම. ඒ වගේ මේ ටී-ෂර්ට් මම දැන් අප්ලෝඩ් කරන්න යන්නේ ටී-ෂර්ට් වල කෝඩ් එක තියෙන කෝඩ් එක සහ ටී-ෂර්ට් එකේ මිල ටී-ෂර්ට් සයිස් එක ඊට පස්සේ මොනවද වර්ගය කියන දේ තියෙනවා. ඒ වගේම පේමන්ට් මෙතඩ් එක තියෙනවා. පේමන්ට් මෙතඩ් එක වශයෙන් මම කෑෂ් ඔන් ඩෙලිවරි ඒක ඕගොල්ලන්ට ආවෙන එක පේමන්ට් මෙතඩ් එක දාන්න පුළුවන්. ඒ වගේම මගේ බිස්නස් ෆෝන් WhatsApp නම්බරය දාලා තියෙනවා. ඒ වගේම මගේ බිස්නස් පේජ් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් ඒ වගේ ඒවා මේ දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකට ඊට පස්සේ මම යනවා මගේ Facebook page එකට යන්න ඕගොල්ලොත් ගිහිල්ලා ඉවර වෙලා තමන්ගේ page එකේ ඉන්ටර්ෆේස් එක මේ වගේ බලාගෙන ඉන්නට හැකියාව තියෙනවා. පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ ෆොටෝ අප්ලෝඩ් කරන්න පුළුවන් අයිකන් එක දෙනවා. ඔයගොල්ලෝ අයිකන් එක ටච් කරන්න. ඒ ටච් කරාට පස්සේ ඔයගොල්ලෝගේ ගැලරියට යනවා. ගැලරියේ තියෙන select multiple කියලා ඔයාලා එතන ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයගොල්ලෝගේ ෆොටෝස් ඔක්කොම ටික මේ highlight වෙලා dot එකක් වගේ වැටෙනවා. ඒ dot එක ඊට පස්සේ ඔයගොල්ලෝ 1 2 ඔයාලට දාන්න පුළුවන් පිළිවෙලට 1 2 3 4 මේ highlight කරගන්න. highlight කරගෙන ඉවරලා ඔයාලා යන්න පල්ලෙහාට ගියාට පස්සේ next button එක තියෙනවා. ඒ next button එක ඔයාලා ටච් කරන්න. ඒ ටච් කරාට පස්සේ ඔයගොල්ලන්ගේ ෆොටෝ ඔක්කොම ටික තමන්ගේ Facebook page එකට අප්ලෝඩ් වෙනවා. හරි එහෙමනම් දැන් අපිට තියෙන්නේ අපේ බිස්නස් එකට අදාළ නැත්නම් අපි මේ වෙලාවේ අප්ලෝඩ් කරපු item එකට අදාළ description එක අපි මෙතෙන්ට දෙන්න ඕනේ. ඊට පස්සේ මේක පෙර අපි හදාගත්ත description එක අපි copy කරගත්තා. copy කරලා මෙතෙන්ට ඇවිල්ලා paste කරගමු. දැන් තවදුරටත් ඔයගොල්ලන්ට තියෙනවා නම් ඔයගොල්ලන්ගේ item එකට අදාළ description එකේ වෙනස්කම් කරගන්න පුළුවන්. guys අපේ Facebook page එකේ තවදුරටත් පල්ලෙහාට ආවට පස්සේ බලා ගන්න පුළුවන් choice layout යටතේ අපේ business එකට අදාළ photos layout තුනකට දා ගන්න පුළුවන්. ඒ යටතේ classic column සහ frame වශයෙන් ක්‍රමවේද තුනක් යටතේ අපේ photos ටික මේ layout කරගන්න පුළුවන්. නැත්නම් අපේ පාරිභෝගිකයා වෙනුවෙන් ප්‍රදර්ශනය කරන්න පුළුවන්. එතකොට අපිට එහෙම පුළුවන් ඕගොල්ලන්ට කැමති layout එකක් කරගන්න. එතකොට මම මගේ ෆොටෝස් ටික ක්ලාසික් කියන layout එකේ මේ ආකාරයෙන් තියෙනවා. ඔයගොල්ලන්ට කැමති choice එක තෝරා ගැනීම හැකියාව තියෙනවා. right ඊට පස්සේ අපි තවදුරටත් පල්ලෙහාට ගියපම බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ කරවලේ තියෙන ඩොට් තුනක්. ඒ ඩොට් තුන ක්ලික් කරාට පස්සේ අපිට තවදුරටත් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. right එතනදී තියෙනවා photos public video tag people check ඊට පස්සේ get message ආදී තියෙනවා. ඒ වගේම දැන් අපිට වැදගත් වෙන්නේ අපේ ෆොටෝස් ෆොටෝස් බලලා යම්කිසි කෙනෙක් අපිට ඕඩර් එකක් දානවා නම් නැත්නම් අපේ බිස්නස් එකට ඕඩර් එකක් දානවා නම් අපිට මැසේජ් එකක්ද ගෙන්න ගන්න ඕනේ කෝල් එකක්ද ගෙන්න ගන්න ඕනේ කියන දේ තමයි අපිට තහවුරු කරගන්න ඕනේ. ඉතින් අපි මම එතනදී තෝරගන්නවා අපිට WhatsApp එකට මැසේජ් එකක් ආවම හොඳයි. එහෙනම් අපි ඉස්සරහම get WhatsApp messages කියන එක ටච් කරගන්නවා. ඒ ටච් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලාගෙන ඉන්න හැකියාව තියෙනවා. right contact WhatsApp කියලා තියෙනවා. right එතෙන්ට තමන්ගේ WhatsApp හදන්න දීලා තියෙන නම්බර එක මෙතෙන්ට දෙන්න. මම දෙනවා මගේ WhatsApp එක හදලා තියෙන නම්බර එක දෙනවා.
දීලා ඉවරලා ඔයගොල්ලෝ කන්ටිනියු බටන් එක ඔබන්න. කන්ටිනියු බටන් එක ප්‍රෙස් කරාට පස්සේ ඔයගොල්ලන්ට වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. ඒ වෙරිෆිකේෂන් කෝඩ් එක ලබා දෙන්න. වෙරිෆිකේෂන් කෝඩ් එක ලබා දීලා ඉවර වෙලා නැවත කන්ෆර්ම් බටන් එක ප්‍රෙස් කරන්න. ප්‍රෙස් කරාට පස්සේ දැන් අපේ Facebook page එකට WhatsApp එක කනෙක්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙකුට මේ භාණ්ඩය මිලදී ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා. WhatsApp කියන එක icon එක ප්‍රෙස් කරාට පස්සේ අපිට මැසේජ් එක එනවා. ඊට පස්සේ next කියන බටන් එක ප්‍රෙස් කරන්න. ඒ ප්‍රෙස් කරාට පස්සේ නැවත අපිට WhatsApp ඇඩ් කරන්න ඕනේද කියන දේ අහනවා. නැවත add WhatsApp කියන නිල් පාටි බටන් එක අපි ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔන්න අපි තවදුරටත් තහවුරු කරලා තියෙනවා. එතකොට ගයිස් තවදුරටත් අපේ පෝස්ට් එකේ සෙටින් කිහිපයක් තියෙනවා හදාගන්න. ඒකේ පළවෙනි සෙටින් එක තමයි post audience. ඒ කියන්නේ අපි දාපු ඇඩ්වර්ටයිස්මන්ට් එක ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් වෙන්න පබ්ලිෂ් දාගන්න ඕනේ. රයිට්. ඊට දෙවෙනි එක තමයි who can comment. මේ අපේට කමෙන්ට් එකක් දාන්න ඕන කාර්ඩ් එකක් පබ්ලිෂ් දාගන්න. ඊට සර්ච් and option කියන්නේ අපේ ඩිස්ක්‍රිප්ෂන් එක යටින් සර්චින් බාර් එකක් පුළුවන් නම් සර්චින් වචන කිහිපයක් දාගන්න. share to story, searching to Facebook group සහ monetization. දැන් මම මෙතනදී ටච් කරගන්නවා searching to Facebook group කියන icon එක ටච් කරගත්තා පස්සේ මගේ page එකට add කරගෙන තියෙන group මට පෙන්වන්න කරනවා. ඒකට මට මෙතනදී පුළුවන් මට මේ පෙන්වන්න කරන group සියල්ලෙන්ම මට කැමති group 9කට මේ message එක නැත්නම් මේ post එක send කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව මම group 9ක් මේ ආකාරයෙන් highlight කරගෙන ඉවර වෙලා post කියන බටන් එක press කරනවා. ඒ press කරාට පස්සේ මේ group 9කට මම මේ post එක send වෙනවා. අපිට බලා ගන්න පුළුවන් අපේ post එක මෙන්න මේ ආකාරයෙන් අපේ page එකට upload වෙනවා. එතකොට මේ upload වෙලා ඉවරුනාට පස්සේ මේ post එක group 9ට send වෙලා අවසන් වෙනවා. post එක මේ වෙනකොට අපේ page එකට upload වෙලා ඉවරුනාට පස්සේ boost කරනවද නැද්ද කියලා අපි අහනවා. අපි boost කරන්නේ නැහැ දැනට. ඉදිරියේදී වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගේනවා boost කිරීම පිළිබඳව. එතකොට අපිට මෙන්න මේ ආකාරයෙන් අපේ post එක බලා ගන්න පුළුවන්. තවදුරටත් යට ගියාට පස්සේ බලන්න බෑ contact සිටිවේ WhatsApp කියලා අපිට බලා ගන්න පුළුවන්. නැවත යම්කිසි කෙනෙක් අපිට යම්කිසි පණිවිඩයක් මේ පිළිබඳව තොරතුරු දැනගෙන WhatsApp කියන බටන් එක ප්‍රෙස් කරාට පස්සේ ඕන්ට පුළුවන් අපිට මොකක් හරි තියෙන අපේ මොනවා හරි අහන්න තියෙනවා නම් ඒ දේ අහන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආකාරයෙන් තමයි අපේට නිවැරදිව අපේ post එකක් page එකට upload කරන්න. ඉතින් ඔයගොල්ලන්ට හැකියාව තියෙන තවදුරටත් ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් WhatsApp එකට message එකක් දාන්න. ඉතින් guys මේ වීඩියෝ එක සම්පූර්ණ නැරඹුව ඔබ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ගේ අදහස් සියලු දෙනාටම බලන්න share කරන්න කියලා ඉල්ලා සිටිනවා. මට හැකියාව තියෙනවා subscribe කරන්න. සුබ දවසක් වේවා.